මට ඉරක් ගහන්න ඕනේ. ඒ රැවුලනේ අපි අපේ පොලේ වගේ. අහම ඉරක් ගහන්න බෑනේ. ඕම ඉරක් ගහන්න ඉතින් පුතේ. නෑ රැවුල නැහැ මම ඉරක් ගහන්න. ඉරක් ගහමු ඉරක්. බෑදලේ මේ කොළ මොකද කරන්නේ? යන්නේ නැති මොකද කරන්නේ? පරක් වෙලාදී. ආයේ දාත පොඩ්ඩක් වඩින් මේක විතරයි තියෙන්නේ මේක කපල කරලා යන්න අගල් මේක විතරයි තියෙන්නේ මේ රැවුල පොඩ්ඩක් කපන්දින ඉවරයි කියලා. අයි මේ මෙහෙම ඉරක් ගහන්න බෑනේ. ඉරක් කපන්න බෑ මම ඔතන රැවුලක් තිබිලා ඔතන ඔන්න පොඩ්ඩක් ඉඳපන්. නිකන්වත් පැන්සලෙන් හරි බෑ. පැන්සලෙන් අයි පින්නුන් ගහන උතුරු ගන්න වගේ ආන්න එපා ඒක යන්නේ තියෙන්නේ. පොඩ්ඩක් ඉන්නෝයි මට පරක් වෙලා තියෙන්නේ. ඉරක් ගහන්න බෑනේ. ආයෙ කතා කරනවා මගුල. අයි ඉන්නේ අර කල්පේ දිනන කොයි මේක අයියෝ බං මාත්‍යෝ වදගෙන ඉන්නවා පොඩ්ඩක්. වන්දේ මේ අකුසීර වටනවා. අග්ගාලා මට පරක් වෙලා තියෙන්නේ. බලන්න මම ගමනක් යන්නේ යාර. කීය හතර. මාතේ ඇයිඩෝ කරනෝනේ සෑහෙන්න. දන්නේ නැද්ද ඉතින් හතර වරේ කෑල්ල අයින් කරනවා. දැන් මේ කෑල්ල බලන්න නා. ඒ වුණාට වැරදි මාත්‍යෝ නේ එහෙම කරන එක. අහිංසක ගෑනමයි නේ. නෑ වැඩි. කොල්ලෙක්ට පුළුවන් හතර වඩේම බාලා ඇවිල්ලා නාලකට ඇවිල්ලා පාඩු සුද්ධ වගේ ඉන්න. කෙල්ලෙක්ට එහෙම ඉන්න බෑනේ. කෙල්ල දැනගන්න ඕන අම්මා තාත්තා කියන දේ අහගෙන තමන්ගේ පතුල දැනගෙන ජීවත් වෙන්න. දැන් මං උනත් අය ඔය හතර වටේ ගියාට මම කවදා හරි බඳින්නේ ඇයි මැස් එක්කත් නාපුණද කෙල්ලෙක් ඉතින් ආයි. එහෙම අපි කැමති නෑනේ වටේ ගියපු ගොම්බ අපි කැමති නෑනේ. එතකොට ගෑල්ලම දැනගන්න ඕන ගෑල්ලමයි අම්මා තාත්තා කියන දේ අහගෙන තමන්ගේ පතුලත රැකගෙන ඉගෙන ගන්න කාලේ ඉගෙනගෙන පිළිවෙලට රස්තාව කරන් ජීවත් වෙන්න. නැත්තම් අන්තිමට දුක් වෙන්නේ කවුද? තමන්ගේ දෙමාපියෝ සහෝදරයෝ. අපිට අවුලක් නෑ. අපි ඉතින් හතර වටේම බඩට ගියත් අවදානට සුපිරි කෑල්ලක් අහලා බඳලා ජීවත් වෙනවා. දැන් ඔය ගහන බඳිනවද කියන්නකෝ. ගෝය මොනවා කිව්වා මාතෝ කරන වැඩේ වැරදි. වැරදි කියන්නේ බලෙන් අරන් යන්නේ නැහැ. ඔය එහෙම කතා කරන්න එපා. එහෙම වැරදි. එහෙම කරන්න හොඳ නැහැ. ඉතින් මේන්නේ අපි ගෙනියන්නේ. එහෙම කතා කරන්න එපා පුතා. ඔයාලත් සහෝදර සහෝදරියෝ ඇතිනේ නේ. ඔය ළමයා ඔය කතා කරනවා ඇත්තේ ඔයාලට ඉතින් අම්මා තාත්තට හොරෙන් නේ. ඔයාලට තියෙන ආදරේටනේ. ඔයා ඒකෙන් අයිත් ප්‍රයෝජන ගන්න හදන්න එපා. හදිස්සියවත් ඔයාගේ සහෝදරයෙකුට ඔය වගේ දෙයක් වුණොත් එහෙම. එදාට තමයි ඔයාලට තේරෙන්නේ ඔගේ බරපතලකම. අනේ මම දැන් රෙද්ද උන්නු අයියෝ කපන්නේ කොහොමද? අයියෝ නෝ වාසක ලිප්ටින් ගන්න. හෙලෝ කොහෙද අනේ ඉන්නේ? තාත්තලා ගෙදර එන්න කලින් මට එන්නකෝ. හරි දැන් එනවා. මම මේ වැලකට පොඩ්ඩක් මේ සරුණ එකක් තියෙන අනේ සරුණ එක තුල ඉන්නේ. ඔයා මොකටද ඒකට ගියේ? ඒක අපි අන්නට සරුණ එකනේ. ගියාම Pakai toge bel, paling para balla itu na. Mana tawat balangin?